මම හදන්න යන දේ ඔයාලා දැනට මම දන්නවා ඇති. පැන්කේක්. දැන් වෙලාව හරියටම 2:08ට විතර. 2:08ට විතර දවල්. බලමු. මම පැන්කේක් මීට කලින් හදලා තියෙනවා. නෑ සෝරි. එකපාරක් විතර. එකපාරක් විතර හදලා තියෙනවා. දැන් අවුරුදු එකමාරකට දෙකකට විතර කලින් මම ලංකාවේදී නෙමෙයි. ඉතින් ලංකාවේ මම මේ ෆස්ට් ටයිම් පැන්කේක් හදන්න යන්නේ. ඉතින් ඒක මහ ලොකු රටාවක් නෙමෙයි, මහ ලොකු දෙයක් නෙමෙයි කියලා සමහර අය ඉතින් හිතනවා ඇති. ඒ වුණාට මම ආසයි. ඇත්තටම පැන්කේක් කන්නත් ආසයි. ඒක හදන්නත් අර ලේසියිනේ ඉතින් ටිකක්. රටේදී පැන්කේක් හැදුවට කන්න හිටියේ මම විතරයි. මගේ ආසාවට මම හදලා මම කෑවා. නමුත් දැන් ඉන්නේ ලංකාවේ කන්න කට්ටිය උඩ තරගෙන ඉන්නවා. ඉතින් මම හිතුවා පැන්කේක් හදන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම පොල් පැණි එක හදාගන්න ඕනේ. පොල් පැණි නෙමෙයි පැණි පොල්. පොල් ටිකක් ගාලා ඒකට සීනි නෑ සෝරි තාච්චියකට සීනි දාලා ඒක උණුනහම පොල් ටික ඒකට දාලා බ්ලා හදලා බලමු. මම පොල් ගන්න කැමති නෑ. මේක තලයේ ඇතුළේ දාගන්නවක්වත් බෑ. ඒ තරම් චූටි. ඔයාලට පුළුවන් ඔළුව හොල්ලන්න නැතුව පොල් ගන්න. මට නම් බෑ. පොල් ටික ගාලා ඉවරයි. මම හිටගත්තොත් මාව පේන්නේ නැහැ. මං ඒකයි මේ පොඩ නැමිලා ඉන්නේ. මං හිතනවා මේ ටික ඇති වෙයි කියලා. හරි මං දැන් පොල් පැණි එක හදාගන්න යන්නේ. ළමයි මේ තියෙන මගේ චූටි චාචිය. මගේ පනත් හරි මේ චාචියත් හරි. මම මාර ආසයි මේ. ළමයි මාර ප්‍රශ්න කියන්නේ මාව පේන්න කැමරාව තිබුණොත් ලිප පේන්නේ නැහැ. ලිප පේන්න කැමරාව තිබුණොත් මාව පේන්නේ සීනි එක මං හිතන්නේ පැණි වේගෙන එන්නේ. පොඩ්ඩක් කැට කැටක් තියෙනවා. අපි බලමුකෝ. මම මේක පොඩ්ඩක් මේවා කරා මෙහෙම. ඊට පස්සේ හැන්දි චුට්ටක් ඇලුනා. දැන් නම් ෂේප් ටිකක්. දැන් මම මේකට පොල් ටික දා ගන්නවා. අයියෝ. පොල් මදි වේද? පැණි පොල් එක හදාගෙන ඉවරයිනේ. අපි දැන් යමු පිටි එක හදාගන්න. ඒකට තමයි මම හදාගන්නේ. පිටි මේ ඇති වෙයි ගන්න. හරි. ලුණු දන්නේ මං හිතනවා ඇති කියලා. කහ බිත්තරය දාගන්නේ. මේකට උණු වතුර දාගන්නේ. ඇල් වතුරද? උණුයි ඇල් වතුර ටිකක් දාමු. අයියෝ මගේ අතින් වතුර වැඩි වුණා. මම තව පිටි ටිකකුයි
ලුණු චුට්ටකුයි දා ගන්නවා. ඒ පාර පිටි වැඩි වෙයි. මම මේකේ මිට නෑ. මේ මිට මගේ අතින් කොහේ හරි ගිහිල්ලා මේ කොහේ හරි නැති වෙලා. ඉතින් මිට වැඩක් නෑ. කොහොම හරි ගමන වැඩේ වෙනවලු. ලුණු චුට්ටකුත් දාගමු. චූටක් ඇබිටක් චුට්ටක් පිටිත් මං ඇති වෙයිද මන්ද අප්පා තදුට දාගමුන්නේ. හැබැයි මෙහෙම දාද්දි මේ පිටියක කැටි ගහනවා වගේ මට හිතෙන්නේ. අර හයියෙන් මේ මික්ස් කරන්න වෙනවා. චුට්ට ලුණු බලන්න පුළුවන් දන්නේ නැහැ. ඇති. හරි දැන් මේක රොටි හදාගන්න. තමයි මට අර හැන්දක් නැහැ. අර ඔහොම කරලා ගන්නෙ. ඒකක් නැහැ මට මෙන්න මේක තමයි තියෙන්නේ. මේක ටිකක් වලට වගේ තියෙනවා මේ. මේක දැන් අනිත් පැත්ත දාගන්න ඕනේ. ඊළඟ ටිකක් අමාරුයි. මේ මැදින් පිම්බෙනවත් එක්ක ගෙඩියක්. කැඩෙන සීන් එකක්ද මන්ද දෙන්නේ මේක. දෙන්නම් ඇති. අපරාධ මට මොකක් හරි මේ අඬු කෝපයක් වගේ එකක් ගන්න තිබ්බේ. ඉක්මනට හැඳි දෙකක් දාන්න වෙනවා. හරි මෙතන තියෙන රොටි 10ක් විතර තියෙනවා මෙතන. දැන් මේකට මොනවද? පැණිපොල් එක දාගමු. අපි දැන් මේ ටික දාගමු. මේක රෝල් කරලා මෙන්න මෙහෙම දෙපැත්ත තලනවා. ඕප්සී. අනේ මට එහෙම තලන්න බෑ. තැලුවට එහෙම තැලෙන්නේ නෑනේ. කමන්නේ. එහෙමද? ඒක ඇරෙනවා. තලන්න ඇරෙනවා. මම පැන්කේක් හදලා ඉවරයි. දැන් තියෙන්නේ කෑමක්. මට තනියෙන් කන්න බෑ. අම්මලට දෙන්න ඕනේ. අපේ ඩීට දෙන්න ඕනේ. ඩී මේ වෙනකොටත් නිදි. ඉතින් මම හිතුවට වැඩිය ටිකක් හදාගන්න පුළුවන් වුණා මේ අර පිටියකින්. මං හදන ගම එකක් කෑවා. අවුලක් නැහැ. මට හිතෙනවා මේ රොටිය සමහර ඒවා අමු වුණාද කියලා. අවුලක් නැහැ. කොහමරි අම්මලාට හොඳ ටික තෝරලා දෙනවා. පොඩ්ඩක් ක්‍රැක්. ඕකේ. දැන් වෙලාව වෙලාව 4ට කාලයි. වෙලාව 4ට කාලයි. මම කීයේද පටන් ගත්තේ 2:10ට. හරිම ෂෝක්. පැන්කේක් හදන්න එච්චරලා යනවද මං අහන්නේ? කමන්නේ. 5 වෙන කලින් හදාගත්තනේ. 5ට තමයි ටී ටයිම්. පල්ලෙහාට ගෙනියන ටික අයින් කරාම
අයින් කරේ නෑ තාම. දැන් අයින් කරන්න යන්නේ. මේ ෆොයිල් එක පැණි වැක්කිරෙනවා. මේ තියෙන්නේ අම්මලාට ගෙනියන ටික. ඒ ජනගහණය වෙන්නේ. චූටිම චූටි. අන්තිම රොටියෙන් මේක හැදුවේ. Perfect. 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 මම බ්ලොග් එක එන්ඩ් කරනවා. මොකද මගේ ෆෝන් එකේ බැටරි ලෝ හොඳටම. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහිල්ලා එන්නම්. බයි. මුලදී හායි කියාගෙන ආවා. දැන් බයි.